ආයුබෝවන්. තෙරුවන් සරණයි. මේ කාරණාව කතා කරන්න උත්සාහ කරන්නේ වින කපල ඉවත් වුණාට පස්සේ විනවලට අහුවෙලා තමුන්ගේ ඥාතියෙක් හිටියොත් ඒ ඥාතිය නිදහස් වෙනකොට හුඟ දෙනකොට ඇති වෙන ගැටලු ගැන සාකච්ඡා කරන්න. සමහර අවස්ථාවලදී තමුන්ගේ ආච්චි සීයා තාත්තා අම්මා විනවලට අහුවෙලා ඉන්නවා සමහර ශරීර තුල. තමුන්ගේ කෙනෙක් විසින් තමුන්ගෙන් පලිගන්න බලාගෙන තමුන්ගේ අම්මා තාත්තා හරි ආච්චි සීයා හරි විනයකට අල්ල ශරීරගත කරනවා වෙන්න පුළුවන්. මොකක් හරි කාරණාවක් නිසා විනයකට අහුවලා ශරීරගත වෙලා හිටියොත් ඒ අය උත්සාහ කරනවා පින් කරන්න. මොකද තමුන්ගේ කෙනෙක්නේ. තමුන් දරුවා පින් කරනවා නම් පින් කරන්න උත්සාහ කරනවා. එතකොට සමහර අයට විනය කපනකම් හරහට ඉන්නවා. හැබැයි කැපෙලා ඉවර වෙච්ච හැටි දරුවෝ මම විනයට අහුවෙලා හිටපු හින්දා මම ඒගොල්ලෝ කියපු දේවල් කළා. දමුත් දරුවෝ දැන් මට උඹලට සෙතක් කරන්න ඕන. ඒකෙන් හින්දා මට වරම්මාලාවක් ගන්න පුළුවන් විදිහට මාව අහවල් තැනට නිදහස් කරන්න. මාව ජයශ්‍රී මහා බෝධියට එක්කා යන්න. මාව කතරගමට එක්කා යන්න. මාව රුවන්වැලිසෑයට එක්කා යන්න. මාව මුන්නේසරමට එක්කා යන්න. ආදී වශයෙන් එක එක්කෙනා ඇහිලා යම් යම් කාරණා කියනවා. දැන් අපි උත්සාහ කරනවානේ. දැන් මෙච්චර කාලයක් දුක් විඳපු හින්දා දැන් නම් ඒගොල්ලෝ කියන දේවල් කරන්න බෑ. එතකොට එයාලට වෙන්නේ එයාලා ඥාති අමනාප සිද්ධ වෙනවා. එහෙනම් ඒගොල්ලන්ට කරන්න ඕනේ අපි මොකද්ද කියලා අපි හොයමු. ඇත්තනම කියනවා නම් මේ ඥාති කියන්නේ සංසාරේ අපේ අය. සංසාරي හරි මේ ආත්මේ හරි අපේ අය. නැත්තම් අපිමයි. අපේම කොටසක්. එතකොට මේ අය අසරණ වෙලා ඉන්න කාලේ පිනක් නොකර අසරණ වෙලා මැරෙනවා. ඊට පස්සේ මලාට පස්සේ අමනුෂ්‍ය ලෝකේ උප්පත්තිය ලැබලා එතන ලැබුවට පස්සේ අපේ කිට්ටුවෙන් ඉන්නවා. හැබැයි අපේ කිට්ටුවෙන් ඉන්නවා ඒගොල්ලෝ අපිට උදව් කරනවා. අපේ සංසාරේ හතුරෙක් හරි මේ ආත්මේ හතුරෙක් හරි මොකක් හරි හේතුවක් සංසාරේ අකුසලයක් නිසා හරි කෙනෙක් අපිට අපිව දකිනවා මේ මුගේ ඇඟට මොකෙක් හරි බඳින්න ඕන. නැත්නම් මොකට විනයක් කරන්න ඕන කියලා හිතෙනවා මිනිස්සෙකුට. ඒක හිතෙන්නේ සංසාරේ අකුසලයක් හින්දාම තමයි. මොකක් හරි හේතුවක් නිසා මෙන්න මේ විදිහට ශරීරයට විනයක් කවලා එක්ක විවාහය කඩන්න නැත්තම් දීපල ගන්න නැත්තම් මිනිස්සුන්ට එපා කරවන්න නීච කරවන්න මොකක් හරි කාරණාවක් නිසා මෙන්න මේක එක තරහවක් වචනයකට මොකක් හරි කළා මෙහෙම කරලා මේ විනයක් ඇඟට කැවුවට පස්සේ කවනවා නම් තමුන්ගේ ඥාතියෙක් අල්ලලා බන්ධනය කරලා තාත්තා මලා නම් තාත්තා වල්ල බන්ධනය කරලා විනයක් කැවුවා නම් අන්නේ විනය කැවුවට පස්සේ දා ඉඳලා තාත්තා වුණත් එන්නේ හරහට. මොකද තාත්තටත් යම් අර අහුවෙච්ච කෙනාට කළ යුතු දේ කරන්න වෙනවා. එහෙනම් තාත්තා වුණත් හරහට එන්නේ තාත්තා කරන වැඩේ අර අණ කරපු කෙනා කියපු දේ තමයි තාත්තා කරන්නේ. හැබැයි 70ක් විතර අණ කරපු දේ කරනවා ටිකක් 30ක් විතර පොඩ්ඩක් පවුනේ කියලා කියපු දේම බාගට කරනවා. සම්පූර්ණ නොකර ඉන්නවා. එතකොට මරන්න කියලා කිව්වනම් මරන්න නැතුව පරිස්සම් කරගන්නවා මරණ හා සමානව දුක් දෙනවා. අන්න එහෙම තියලා කොහොම හරි නිදහස් වෙනවනේ විනය කපාගෙන කොහෙන් හරි යම් පිනක් කළා අපේ විනය කැපිලා ඉවරලා නිදහස් වෙච්ච වෙලාවට ඒගොල්ලෝ කරන වැඩේ දරුවෝ මාව අහවල් තැනට බාර ගන්න මම පුතේ ඔබට තරහක් නැහැ මට කියපු දෙයි මම කළේ කියලා ඒ අය අනුකම්පාව අයදිනකොට අපි ඒගොල්ලෝ ගැන තරහක් හිතලා අපි ඒගොල්ලන් ගඟේ මූදේ දාමු කියන තැනට යන්න එපා. මොකද සංසාරේ භයානකයි ඔයයටත් එහෙම වෙන්න පුළුවන්. ඒකින්ද එයාලා කරන පින ඔයාලා කරන පින එයාලට අනුමෝදන් කළා එයාලා සුගතිගාමී වෙන්න කියලා ඒගොල්ලන්ට අනුමෝදන් කරන. එතකොට එයාලා සුගතිගාමී වෙලා ඕගොල්ලන්ට ආශිර්වාද කරනවා. විශ්ව ආශිර්වාදයත් ඕගොල්ලන්ට ලැබෙනවා. එහෙනම් විනයට අහුවලා තමුන්ගේ ඥාති හිටියොත් ඒගොල්ලෝ කැමති තැනකට කැමති ආකාරයෙන් බාර කළා ඒගොල්ලෝ ඉල්ලන දෙයක් දීලා බාර කළා පින් අනුමෝදන් වෙන්න කිව්වොත් ඕගොල්ලෝ දිනුම් ඥාති දිනුම් ඕගොල්ලන්ගේ සසරත් දිනුම් මතක තියාගන්න. ධර්මානුකූලව ජීවිතේ ගත කරනකොට මේ සියලු දේවල් පැහැදිලි වෙනවා. එහෙමනම් හරියාකාරයෙන් මේ විදිහට වින කපාගෙන ඊගාවට ඥාති අයින් කරගෙන ඒ විදිහට දරුව සුවපත් වෙන්න කියලා හැමෝටම ආශිර්වාද කරනවා. උතුම් ජයශ්‍රී මහා බෝසමිඳු ආශිර්වාද අධිග්‍රහිතව වැඩවාසස්ථානය කරනවා කළු දේවතා බණ්ඩාරදේ හාමුදුරන්ගේ ආශිර්වාදයෙන් ඊශ්වර මහදේ හාමුදුරන්ගේ ආශිර්වාදයෙන් හැමෝටම සිතක් සාන්තියක් උදා වේවා. තෙරුවන් සරණයි. දීර්ඝායුෂ ලැබේවා.